අලුත් දේවල් ඉගෙන ගන්න ලස්සන තැන. සෙල්ලම් ඉස්කෝලේ. සුබ දවසක් යාළුවනේ. යාළුව අපේ සෙල්ලම් ඉස්කෝලේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපේ සෙල්ලම් ඉස්කෝලේ YouTube channel එක subscribe කරලා වම් පැත්තේ තියෙන bell button එක click කරන්න. එතකොට අපි දාන වීඩියෝස් ඔයාලට ඉක්මනින් බලන්න පුළුවන්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අද මම ඔයාලට ගෙනාවේ නවසර අවසාන විභාගය සඳහා පුනරීක්ෂණ ප්‍රශ්න 10ක්. ඔයාලට ප්‍රශ්නයකට උත්තර දීමට තප්පර 10ක කාලයක් මම ඔයාලට ලබා දෙනවා. බලන්න ඔයාලගේ ප්‍රශ්න කීයක් හරි යනවද කියලා. මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එනම් යාළුවනේ අපි යන් මුල්ම ප්‍රශ්නයට. වම්මගුල් උත්සවයේදී පිය රජතුමා විසින් සිදුවත් කුමාරයාව බාර කළේ කාටද? අංක 1 සිරිමව්වරුන්ට. අංක 2 ඇමතිවරුන්ට. අංක 3 කිසා ගෞතමියට. පිළිතුර වන්නේ අංක 1 කිරිමව්වරුන්ට. දෙවනි ප්‍රශ්නය. රජ්ජුමාලා තුල මෛත්‍රී සහගත අදහස් ඇති වූයේ අංක 1 සිටු දියණිය මුණ ගැසීමෙන් පසුවය. අංක 2 බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමෙන් පසුවය. අංක 3 රජතුමා මුණ ගැසීමෙන් පසුවය. පිළිතුර වන්නේ අංක 2 බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමෙන් පසුවය. අංක 3 විහාරමාත ප්‍රසාදය නමින් ප්‍රසිද්ධියට පත් වූයේ අංක 1 චේතවනාරාමය. අංක 2 වේළුවනාරාමය. අංක 3 පූර්වාරාමය. පිළිතුර වන්නේ අංක 3 පූර්වාරාමය. අංක 4 ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රූපණය කර ඇත්තේ උයන වන්නේ අංක 1 කුසිරානා නුවර. අංක 2 මහමෙවුනා උයන. අංක 3 නාමල් උයන. පිළිතුර වන්නේ මහමෙවුනා උයන. අංක 5 සංගමිත්තා පෙරහැර පවත්වන්නේ ඔබන පොහොය දිනයේදී. අංක 1 දුරුතු පොහොය. අංක 2 වෙසක් පොහොය. අංක 3 උඳුවප් පොහොය. පිළිතුර වන්නේ අංක 3 උඳුවප් පොහොය. අංක 6 සංගමිත්තා තෙරණිය ජයශ්‍රී මහ බෝධිය ලංකාවට වැඩම කරන අවස්ථාවේදී මෙරට රජ කළ රජතුමා කවුද? අංක 1 දේවානම්පියතිස්ස රජතුමා. අංක 2 වළගම්බා රජතුමා. අංක 3 දුටුගැමුණු රජතුමා.
පිළිතුර වන්නේ අංක 1 දේවානම්පියතිස්ස රජතුමා. අංක 7 බුදු සසුනේ අග්‍රදායිකා තනතුර ලැබුණේ කාටද? අංක 1 රජ්ජුමාලාට. අංක 2 කිසා ගෝතමයට. අංක 3 විශාකා මහ උපාසිකාවට. පිළිතුර වන්නේ අංක 3 විශාකා මහ උපාසිකාවට. තිත්තිර ජාතකයෙන් අපට ගත හැකි ආදර්ශයක් වන්නේ 1 වැඩිහිටි අන්ට නොසලකීම. අංක 2 වැඩිහිටියන්ට සලකීම. අංක 3 තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම. පිළිතුර වන්නේ අංක 2 වැඩිහිටියන්ට සැලකීම. අංක 9 අපි නිතරම පුරුදු විය යුතු වන්නේ 1 ලද දෙයින් සතුටු වීමය. අංක 2 බොහෝ දේ රැස් කර තබා ගැනීමටය. අංක 3 තමුන්ට නොමැති දේ පසුතැවිලි වීමටය. පිළිතුර වන්නේ අංක 1 ලද දෙයින් සතුටු වීමට. අංක 10 උපදේශාත්මක කවි ඇතුළත් ග්‍රන්ථය වන්නේ අංක 1 අත්පන. අංක 2 කීන්සරය. අංක 3 ලෝවැඩ සංගරාව. පිළිතුර වන්නේ ලෝවැඩ සංග්‍රාව. ඉතින් නම් යාළුවනේ ඔයාලගේ උත්තර කීයක් හරි ගියද? පහලින් ක්‍රමෙන් කරන්න. අපි නැවතත් ඉල්ලා සිටිනවා පහලින් තියෙන subscribe button එක ඔබලා bell button එක click කරලා අපේ channel එකට එකතු වෙන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.